ආයාලු ඉතින් මේක මගේ තුන්වෙනි බ්ලොග් එක. ඉතින් අපි මේ ගහේ උඩට නගින්න තමයි හදන්නේ. මේස් ටිකක් පේනවා. ඒ ටික බලන්න තමයි අපි නගින්න හදන්නේ. මගේ යාළු දෙන්නෙකුත් ඉන්නවා. ඒ දෙන්නත් තියෙනවා නගින්න හදන්නේ. ඉතින් අපි නැගලා වීඩියෝ සෙට් කරමු. කෝකින් හරි ඉතින් අපි උඩටම ආවා. ඉතින් පොට් එකට ආවා. ඉතින් යාළුවා පල්ලෙහාන් ගෙනා මම එකක් පෙන්නන්නම්. ආදියක් යන්නත් තියෙනවා ඒක උඩට. ඒ ටික ගිහිල්ලා වීඩියෝ සෙට් කරමු. කිව්වා වගේම ඉතින් මේ ගහ අඩි 300ක් දුරසයි අපිට යන්නත් තියෙනවා. අඩි 20ක් විතර තියෙනවා උඩට යන්න. ඉතින් කොහොම හරි මගේ යාළුවා දෙවිමින පොරක් තිනවා. ඉතින් කෑල්ලට මල් කඩ උඩට එන ගමන් තමයි පොරක් තින්නේ. ඉතින් අපි තව ටිකකින් වීඩියෝ සෙට් කරමුයි. ඕන් යාළුවා ඉතින් කිව්වා වගේ ගහ උඩටම නැගලා තියෙන්නේ. ඉතින් බලන්න හදන්නේ ආවේ ප්ලේස් ටික. අර කන්ද තමයි නුරිය පොත. ඒ කියන්නේ බදුල්ලට මේ පැත්තෙන් පිටලා තියෙන කන්ද උසම කන්ද. ඒක තමයි නුරිය පොත කියලා කියන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් අපිට ඔහොම ගත්තම පේනවා. ඒ කන්දක් පේනවා. ඒක මම නම නම් දන්නේ නැහැ වැඩිය. ඊට පස්සේ මෙහෙන් බලවම පේනවා මුතියංගනේ පේනවා. ඒක ලොක්කොට පේන්නේ මොකද කියන්නේ? අවුව සැර වැඩි මෙතනට. මම බයින් ඉන්නෙත් තනික. ඊට පස්සේ මේ පැත්තෙන් පේනවා මඩොල්සීම කන්ද. මඩොල්සීම කියන්නේ ලෝකාන්තේ. ඒක ලොක්කොට පේන්නේ. ඒකත් ලොක්කොටම පේන්නේ නැහැ. අන්දුවල මම සූම් කරලා පෙන්නන්නම්. ඔය කන්ද තමයි මඩොල්සීම කන්ද. ඉතින් මඩොල්සීම කන්ද තමයි පේන්නේ. මේ පැත්තෙන් ගත්තොත් අර පේන්නේ දොරපොද කන්ද. ඉතින් මාරම ලස්සනයි කියන්නේ නැහැ. මේ අපිට මේ පල්ලෙන් ඩ්‍රෝන් ෂූට් එකක් ගන්නවා වගේ පේන්නේ අපේ ඉස්කෝලේ. මොනවා වුණත් ඉතින් වැඩි ලස්සනයි. මූ ඉතින් මෙතන ඉන්නවා ඇඹලයා වගේ වීඩියෝ කරනවා කර ලස්සනයි. එයා සීමල කනවා ගහ උඩ නගලා. මේක මූත් ඉතින් මෙතන ඉන්නවා කම්මැලියා වගේ නෑ. පොරට පොඩ්ඩක් බයයි. බය වුණත් කමක් නැහැ කියලා සීමල වලට ෂොට් එක දෙනවා. කොමෙන් හරි වැඩේට ආවා අපි. බැලුවා ලස්සනයි අපි යන්න හදන්නේ. ඉතින් අපි ජීව විදිහට ගන්න එක බැස්සා. ඒ කිය බැලුවා අපි ගෙදර යන්න පරක්කු වෙනවා. ඉතින් අපි හතරම බ්ලොග් එක සෙට් කරමු.